අයිබෝවන් ඔබ මේ එක්ව සිටින්නේ මසිනා ටීවී විසින් ගෙන එන දැනුමයි බැනුමයි වැඩසටහනත් සමගයි. හොඳයි. එහෙනම් අපි මේ වැඩසටහන සහභාගී වෙ සිටින අපේ දෙපළ ගැන හඳුනාගෙන ඉනිමු. අයිබෝවන් මම බී.ඩී. කුමාර. අයිබෝවන් මම චීත්ත සේනරත්. හොඳයි. අපි දෙපළත් සමග අපේ වැඩසටහන ඉදිරියට කරගෙන යන් අපේ පළවෙනි ප්‍රශ්නේ මෙවන්නේ චීත්ත සෙනරත් මහත්තයාට. සෙනරත් මහත්තයා මේ ඔබට ලැබෙන පළවෙනි ප්‍රශ්නේ. මේ ඔබතුමා විනෝදාංශයට මොනවද කරන්නේ? අයියෝ ඕවද ප්‍රශ්න. ඕව ප්‍රශ්නද මහත්තයෝ? නෑ මහත්තයා මං ඒක නිකමට වගේ ඇහුවේ මගේ දැනගැනීමේ පිණිස. අයියෝ ප්‍රශ්න වලට උත්තර දෙන්නත් අමතකන ඔය අහන ප්‍රශ්නින්දා. මගේ විනෝදාංශය තමයි ගම පුරා කේලංකිය කියවිදින එක. ඕම හොඳයි. දිගටම කරගෙන යන්නකෝ. මැරිච්ච දවසකට මරණ සාතිකය ලියන්න බැරිය ගුටි කාලේ මැරුණේ කියලා. මෙන්න ඔබතුමාට ලැබෙන පළමුණු ප්‍රශ්නේ. මේකේ ප්‍රශ්න දෙකක් තියෙනවා. මේකෙන් ඔයා එකද තෝරගන්නේ දෙකද තෝරගන්නේ? මම මේ නිකමට අහන්නේ මේ එකද ලේසි දෙකද ලේසි? මේකේ දෙවෙනි ප්‍රශ්නේ නම් ඔයාට ලේසි වෙයි. ඒ හින්දා දෙක තෝරගන්නවද කියන්නේ? එහෙනම් දෙවෙනි ප්‍රශ්නේ අහන්නකෝ. මෙන්න ඔයාගේ ප්‍රශ්නේ. එය සිදුවීමට හේතුව කුමක්ද? මොකක්ද? ඒක තමයි ප්‍රශ්නේ. එය සිදුවීමට හේතුව කුමක්ද? කොහොම වීමටද හේතුව අහන්නේ? ඒක තියෙන පුතා පළවෙනි ප්‍රශ්නේ. දැන් ඔයා ඉල්ලුවේ දෙවෙනි ප්‍රශ්නේනේ. අයියෝ. හොඳයි කාලය අවසාන හින්දා ඔයාට ලකුණු හිමිවන්නේ නැහැ ප්‍රශ්නෙට උත්තර නොදීම නිසා. ඊළඟ ප්‍රශ්නය ඔයාට. කවුද අපේ බී.ඩී. කුමාරට? බී.ඩී. කුමාර ඔයාගේ විනෝදාංශය මොකද්ද? නෝදවන්දන්. ඔයා ප්‍රශ්නේ දැහුවේ නැත්තම් ජෝක් එකකටද ඇහුවේ? නෑ මං ඒක නෑවුවේ මගේ දැනගැනීමේ පිණිසයි. මගේ විනෝදාංශය තමයි කුරන් විච්ච කුඹුර කොටන එක. කොටන්න උදැල්ල දිගද දන්නේ. හරි. ඔයාටත් ප්‍රශ්න දෙකක් තියෙනවා. ඔයා මේකෙන් තෝරගන්නේ එකද දෙකද? කලින් එක්කන දෙක ගත්ත හින්දා මං එක ගන්නවා මහත්තයෝ. මෙන්න ඔයාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය. කෙල ගහන්න පුරුදු කරන හින්දි සින්දුව කුමක්ද? ඒ මොකක්ද? හොඳයි. කාලය අවසාන හින්දා ලකුණු ලැබෙන්නේ උත්තරය සයියාර තූතෝ. सैयारा तू तो बदला नहीं है मौसम जरा सा रूठा हुआ है. අපි දැන් දෙවනි වටේට යන්. මේ දැනුමයි බැනුමයි වැඩසටහනයි. මේ වටේදී මම අහන ප්‍රශ්නෙට උත්තරේ දන්නවනම් ඉක්මනට අත උස්සන එක්කනා තමයි උත්තරේ දෙන්න ඕනේ. ලෑස්තිනේ? මෙන්න පළවෙනි ප්‍රශ්නය. ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව 20/20 වන විට ප්‍රතිශතයක් ලෙස වැඩිම සාක්ෂරතාවයක් ඇත්තේ කුමන කණ්ඩායමටද? අංක 1 ගැහැණු, අංක 2 පිරිමි. මං ගන්න ප්‍රශ්න මං ගන්න. යකෝ. මම යකෝ මේ ඊයේත් ඔක 2020 සංඛ්‍යා ලේඛනේ මං කියව මානුෂයන් මං ගන්නවා ප්‍රශ්නේ අනිවාර්යෙන් ගන්නවා ප්‍රශ්නවා. උත්තර 1 ගෑනු තමයි පිළිතුර. උත්තරය වැරදි. උත්තරේ නිවැරදි උත්තරය පිරිමි. ඒ නිසා ලකුණු හිමිවන්නේ නැත. බලපංකු. බැලලා දුන්නා උත්තර. බලපං පිරිමි සංහතියමට ලැජ්ජාවන්නේ. හොඳයි. මෙන්න දෙවෙනි ප්‍රශ්නය. සම්මත කීබෝඩ් එක පහළම පේලියේ ඇත්තේ මින් කුමක්ද? අංක 1 කන්ට්‍රෝල් බටන් එක, අංක 2
back space. මන් දන්නවා මට අවුරුදු 25ක බලපු උද්දක් තියෙනවා කීබෝඩ් ගැන දෙක බෑක් ස්පේස් මම කීබෝඩ් කාලා බෝ තියෙන්නේ පිළිතුර වැරදි. නිවැරදි පිළිතුර control button එක. ඒ කියන්නේ තොටත් බැරුණානේ. ඒක කියන්නේ යකෝ ඔළුවට ගහන්නේ හරි. එහෙනම් අපි මද විරාමයකට ගිහින් එමු. මේ මස්සිනා ටීවී දැනුමයි බැනුමයි. අපේ වීඩියෝට කැමති නම් ලයික් කරන්න කමෙන්ට් කරන්න. එයා කරන්න ඊපන්. ෂෙයා කරන්න මතක ඇතුව subscribe කරලා තියාගන්න. bell icon එක ඕල් දාගන්න. හොඳයි. නැවතත් මස්සිනා ටීවී වෙතින් ගෙන එන දැනුමයි බැනුමයි වැඩසටහනත් සමගයි මේ තුන්වෙනි වටය. මේකටත් දෙවෙනි වටේ වගේම ප්‍රශ්නය ආලා දන්න පුද්ගලයා අත උස්සන්න. පළමු ප්‍රශ්නය. කොත්මල් පුරවරයේ සැඟවී සිටි රජු දුටුගැමුණු. පොඩ්ඩක් ඉන්නව මනුස්සයෝ ප්‍රශ්නය අහලා ඉවර වෙනකන්. කොත්මල් පුරවරයේ සැඟවී සිටි රජු දුටු ගැමුණු එළාර සමග යුද්ධ කරන විට ඉන්දියාවේ සිටි රජතුමාගේ ආච්චිගේ නම කුමක්ද? ආච්චිගේ නම? තෝගේ ආච්චිගේ නම තමයි. හොඳයි. මේ ප්‍රශ්නෙටත් පිළිතුරු ලබා දෙන්න බැරි වුණා. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. මෙන්න ඊළඟ ප්‍රශ්නේ. ශ්‍රී ලංකාවේ අනාගත ජනාධිපතිතුමා මන් දන්නවා උත්තරේ කවුද දන්නවද නෝමල් රාජපක්ෂ හිටපංකො මනුච්චයෝ ප්‍රශ්නේ කියලා ඉවර වෙනකන්. ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිතුමාගේ නම තැබුවේ කවුද? තුගේ ආච්චි බං තුගේ ආච්චි ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනද බා? මේවට ආවට අපිට ගහන්න ඕනේ අකු ගහන්න ඕනේ හොඳයි. අපේ දැනුමයි බැනුමයි වැඩසටහන නැරඹුව ඔබට බොහොමත්ම ස්තුතියි. ආයිබෝවන්.